හායි යාළුවනේ. අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ ජුනිත් ඉලෙක්ට්‍රික් YouTube channel එකට. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන ගැජට් එක තමයි කොහොමද LED බල්බ් එකක් 230 වෝල්ට් වලට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයාලා ගෙදර පාවිච්චි කරන මේන් කරන්ට් එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකට ගිහින් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. වීඩියෝ කරන්න කලින් අපේ channel එකත් එක්ක කලින් එකතු වෙන කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා යට එහා පැත්තේ තියෙන bell icon එක all දාලා click කරන්න. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ බලමු. මේ වීඩියෝ එකට කැමති නම් පහළ තියෙන like button එක click කරන්න. එහෙනම් යාළුවනේ අපි වීඩියෝ එකකින් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ අපිට මේක හදන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා මේ වගේ 56k රෙසිස්ටරයක් අවශ්‍ය වෙනවා. ඔයාලට යාළුවනේ මේ නම්බරෙම අවශ්‍ය නැහැ. ඔයාලට ඕන නම් 47k රෙසිස්ටර් එකක් භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ අපිට අවශ්‍ය වෙනවා මේ වගේ CIUF 16 වෝල්ට් කැපැසිටි එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට අවශ්‍ය වෙනවා මේ වගේ LED බල්බ් එකක්. මේක තමයි පත්තු කරන්නේ මේ ගැජට් එකෙන්. ඊට පස්සේ යාළුවනේ ඔයාලට ඕන වෙනවා IN 4007 ඩයෝඩ් එකක් අවශ්‍ය වෙනවා යාළුවනේ. මේ යාළුවනේ මේ සුදු පාට පැත්ත තමයි යාළුවනේ මේ ඩයෝඩ් එකේ ධන පින් එක. එහෙනම් යාළුවනේ අපි මේක හදන්න අපිට මේවා ටික තමයි යාළුවනේ අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් යාළුවනේ අපි මේවා ටික භාවිතා කර මේ ගැජට් එක අපි හදාගමු. මේක හදන ඩයග්‍රෑම් එක මං පහල ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියන්නම්. ඔයාලා ඒක බලන් මේ ගැජට් එක ඔයාලට හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි මේ අපි ගත්ත LED බල්බ් එක අරගෙන ඒකේ ධන පැත්තට යාළුවනේ අපි අර ගත්ත IN 4007 ඩයෝඩ් එකේ මං අර පෙන්නුවේ මේ සුදු පාට ඉරක් තියෙන පැත්ත මේ සුදු පාට ඉරක් තියෙන පැත්ත තමයි යාළුවනේ මේ ඩයෝඩ් එක දාන. ආන්ගේ ඩයෝඩ් එකේ දාන යාළුවනේ අපි මේ LED බල්බ් එකේ ධන පින් එකට අපි සම්බන්ධ කරගන්න ඕනේ යාළුවනේ. මෙහෙම අපි ඒකේ IN 4007 ඩයෝඩ් එකේ ධන පැත්ත LED බල්බ් එකේ ධන පැත්තට ඔහොම සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ අපි මේ LED බල්බ් එකේ ඍණ පින් එකට යාළුවනේ අපි අර ගත්ත මේ 56k රෙසිස්ටර් එකේ එක පින්නයක් අපි මේ LED බල්බ් එකේ ඍණ පින් එකට සම්බන්ධ කරගන්න යාළුවනේ. මෙහෙම LED බල්බ් එකේ ඍණ පින් එක රෙසිස්ටරේට ඔහොම සම්බන්ධ කරගන්න යාළුවනේ. මේ ආකාරයට. ඊට පස්සේ යාළුවනේ අපි අර ගත්ත කැපැසිටි අරගෙන යාළුවනේ ඒකේ මේ කැපැසිටි යාළුවනේ මේ සුදු පාට ඉරක් තියෙන යාළුවනේ ඒ පැත්තම යාළුවනේ මේ කැපැසිටි එක ඍණ පින් එක. එහෙම නැත්නම් ඔයාලට මේ පින් එකේ දිගානුව මේ දිග පින් එක තමයි යාළුවනේ මේකේ ධන පින් එක. කොට පින් එක තමයි යාළුවනේ මේකේ ඍණ පින් එක. එතකොට යාළුවනේ අපි ගත්ත මේ හදාගත්ත LED බල්බ් එකේ ධන පින් එකට යාළුවනේ අපි මේ කැපැසිටි එකේ ධන පින් එක සම්බන්ධ කරගන්න යාළුවනේ. මෙහෙම මම මේක තියෙන මම බල ගන්නවා. ඊට පස්සේ අපි මේ කැපැසිටි එකේ ඍණ පින් එක LED බල්බ් එකේ ඍණ පින් එකට ඔහොම සම්බන්ධ කරගන්නවා. හරි යාළුවනේ ඊට පස්සේ මේකට 230 වෝල්ට් ඉන්පුට් එක ලබා දෙන්න බෑ. ඒකින්ද යාළුවනේ මම මේ වගේ වයර් කැලි දෙකක් අරගෙන මේකේ එක වයර් කැලක් අපි මේ IN 4007 ඩයෝඩ් එක අනිත් පින් එකට අපි මේ ඒ ගත්ත වයර් එකම සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පස්සේ අනිත් 230 වෝල්ට් දෙන වයර් එක අර අපි ගත්ත රෙසිස්ටර් එකේ අනිත් පින් එකට අපි මේක අනිත් 230 වෝල්ට් දෙන අනිත් වයර් එකම සම්බන්ධ කරගන්න ඕනේ. මම මේ වයර් දෙක මේ විදිහට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ යාළුවනේ අපි මේ සම්බන්ධ කරගත්ත තැන් වලට EN dot එක ගානේ තියාගමු යාළුවනේ. මේක සම්බන්ධ කරගත්ත තැන් ගැලවෙනවට. යාළුවනේ මම මේ සම්බන්ධ කරගත්ත තැන් වලට මේ වගේ EN තියාගත්තා. අපි මේ හදාගත්ත ගැජට් එක දැන් සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. අපි යාළුවනේ මේක වැඩ කරනවා කියලා බලා ගන්න. මේක අපි 230 වෝල්ට් වලට මෙම සම්බන්ධ කරගෙන බලමු. මම මේ වගේ
මල්ලි පගයක් ගත්ත යාලනේ මේට කරන්ට දෙන්න මෙහෙම එකවාරයක්ම සම්බන්ධ කරන අන්තරයකම සම්බන්ධ කරගන්නවා හරියාල මං එක මේ විදිර සම්බන්ධ ගත වල පිනවයාලනේ මේක හොඳට වැඩ කරනවා වාලයාල මේක ඔන්නල තින අවස්ථාවලද මේ තැන් කොයි වෙලාවත් අල්ලන්ට පැයාලනේ ඒ ඇල්ලෝයාල කරන්ට ගදනවා එතන තියෙන යාලනේ 230 වෝල්ට් ඒකින් යාලන ඔයාලා මේක හදද්දි පරිස්සම් කරලා හදන්න එන යාලනේ අද මම ඔයාලට ගෙනාවේ LED බල්බ් එක කොහොමද 230 වෝල්ට් සම්බන්ධ කරගන්නේ කියලා එන යාලනේ අපි මේ හදාගත්ත ගැජට් එක ඔයාලට බල්බ් වලකට වගේ යොදා ගන්න පුළුවන් එන යාලනේ අද මම මේ වීඩියෝ ඉවර කරනවා මේ වීඩියෝ එක අවසාන ගාන බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි එන යාලා මේ වගේ තවත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු මේ වීඩියෝ හොඳ නම් පහළ තියෙන ලයික් බටන් එක ක්ලික් කරන්න අපේ channel එකත් එක්ක අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා ඊට හැබැයි තියෙන bell icon එක ඕල් දාලා ක්ලික් කරන්න එන යාළුවනේ අද මම ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්